හයි වෙල්කම් කියලා පිළිගන්නවා අදත් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මුලින්ම subscribe කරලා එකතු වෙන්න මාත් එක්ක. අද මම කතා කරන්නේ ගොඩක් දෙනෙක්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක් ගැන. මොකක්ද ඒ? ගොඩක් අය කියනවා අනමඩ business එකක් පටන් ගන්න ඕනේ. හැබැයි මොකක්ද කරන business එක කියලා මට idea එකක් නැහැ කියලා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඒ වගේම තමයි තව පිරිසක් හිතනවා බිස්නස් එකක් පටන් ගන්න ලොකු රිසෝසස් ප්‍රමාණයක් ඕනි කියලා. ලොකු මුදලක්, හොඳ ලොකුවට හදාගත්ත තැනක්, ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕනි කියලා එයාලා තව කල්පනා කර ඉන්නවා එයාලගේ අයිඩියා එක ගැන. හැබැයි මම මෙහෙම කියන්නද? බිස්නස් එකක් පටන් ගන්න නම් ඕනේ හොඳ අයිඩියා එකක්, ප්ලෑන් එකක්. ඊටත් වඩා මාරුම ගට් එකක්. ඒ කියන්නේ ඔයාට මේක කරන්න පුළුවන් කියලා ඔයා ගැනම තියෙන ආත්ම විශ්වාසය. මම අද මේක කතා කරන්න හිතුවේ පුංචි ටොපික්ස් 5ක් යටතේ. පළවෙනි එක තමයි බිස්නස් අයිඩියා එක හොයාගන්න. දැන් මෙහෙමනේ බිස්නස් එකක් කරනවා කියන්නේ ඔයා කැමති දේ කරන එක විතරක්ම නෙමෙයි. ඔයාගේ බිස්නස් එක හරහා එහෙමත් නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක සර්විස් එක හරහා කස්ටමර්ට තියෙන ප්‍රොබ්ලම් එකකට, කස්ටමර්ට තියෙන ගැටලුවකට උත්තරයක් හම්බ වෙන්න ඕනේ. මුලින්ම මෙහෙම හිතන්න. මිනිස්සුන්ට තියෙන ගැටලුව මොකක්ද? ඒකට අවශ්‍ය උත්තරය මොකක්ද? ඔයාට දෙන්න පුළුවන් උත්තරය මොකක්ද? හරිද? ඊළඟට ඔයා කරන්න යන සර්විස් එකට හරි ප්‍රොඩක්ට් එකකට හරි මාකට් එකක් තියනවාද? අනෙක් කාරණාව තමයි කස්ටමර් කෙනෙක් ඔයාගේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්න තියෙන හේතුව මොකක්ද? ඔයා ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි හැදුවට පස්සේ කස්ටමර් ඇයි ඔයාගෙන් ඒක මිලදී ගත යුත්තේ කියන එක ඔයා මුලින්ම කල්පනා කරන්න ඕනේ. දෙවෙනි පොයින්ට් එක තමයි මාකට් රිසර්ච් එක. මෙන්න මේ යටතේ ඔයාගේ කස්ටමර් කවුද? කස්ටමර්ගේ වයස කොච්චරද? එයාලා කැමති මොනවටද? එයාලගේ අවශ්‍යතාවය මොකක්ද? සහ එයාලා මේ ප්‍රොඩක්ට් එකට හෝ සර්විස් එකට ගෙවන්න සූදානම් මිල කොච්චරද කියලා ඔයා පුංචි අයිඩියා එකක් ඔයාට තියාගන්න ඕනේ. මොකද අපි ප්‍රොඩක්ට් එකක් හදලා කස්ටමර් කෙනෙක් හොයනවට වඩා අපි කරන්න ඕනේ වැදගත්ම දේ තමයි කස්ටමර් කෙනෙක් හොයාගෙන එයාගේ අවශ්‍යතාවයට අපි ප්‍රොඩක්ට් එකක් හදන එක. තුන්වෙනි පොයින්ට් එක තමයි පොඩියට පටන් ගන්න. ගොඩක් අය බිස්නස් එකක් පටන් ගන්න අකමැති, එහෙමත් නැත්නම් පසුබට වෙන්නේ මේ සල්ලි මදි වෙයි කියන ප්‍රශ්න නිසානේ. ඒකට මට දෙන්න පුළුවන් සොලියුෂන් එක තමයි පොඩියට පටන් ගන්න. ඒ කියන්නේ පොඩි ක්වොන්ටිටි එකක් ඔයා මුලින්ම හදාගන්න. ඊට පස්සේ මේක සෙල් කරන්න උත්සාහ කරන්න. ඒකත් එක්ක ඔයාට හම්බ වෙන කස්ටමර් ෆීඩ්බැක් අනිවාර්යයෙන්ම ඔයා කලෙක්ට් කරගන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ තියෙන ගැටලු මොනවද කියලා හැමෙහිට අයිඩෙන්ටිෆයි කරගන්න. තව දෙයක් කියන්නද? මට වෙච්ච වැඩක්. ඔහොම කරගෙන ඉන්නකොට ඔයාට පුංචි අයිඩියාස් එනවා. ඒ කියන්නේ ඔයා මාර් ක්‍රියේටිව් දේවල් හිතන්න ගන්නවා ඔයාගේ මේ පුංචි අයිඩියා එකත් එක්ක. ඊට පස්සේ ඒ දේවලුත් එක්කට පුළුවන් ටික ඔයාගේ බිස්නස් එක කරගෙන යන්න සහ අලුත් දේවල් එකතු කරන්න සහ ටික ඔයාගේ බිස්නස් එක විශාල කරගන්න, එක්ස්පෑන්ඩ් කරගන්න ඔයාට එක තැනක් එනවා. හතරවෙනි පොයින්ට් එක විදිහට මම කතා කරන්නේ බොහොම වටින, බොහොම වැදගත් කාරණාවක්. ඒ තමයි ක්වොලිටි එක සහ ට්‍රස්ට් එක. බිස්නස් එකක තියෙන ලොකුම වත්කම තමයි කස්ටමර් ට්‍රස්ට් එක. ඔයාගේ ප්‍රොඩක්ට් එකෙන් හරි සර්විස් එකෙන් හරි කස්ටමර් සතුටු වුණොත්, කස්ටමර් සැටිස්ෆයි නම් අනිවාර්යයෙන්ම මේ කස්ටමර් ආයෙත් ඔයාව හොයාගෙන එනවා. ආයෙත් ඔයාගේ ප්‍රොඩක්ට් එක හොයාගෙන එනවා. අපිට සෝෂල් මීඩියා වලින් හරි වෙන කිසිම මාකටින් එකකින් ගන්න බැරි දෙයක් තමයි මෙන්න මේ කස්ටමර් කෙනෙක් තව කෙනෙක්ව අපිට යොමු කරනවා කියන්නේ කස්ටමර් අපිව රෙකමන්ඩ් කරනවා කියලා කියන්නේ ඒක මාර වැලියු එකක් ඔයාගේ බිස්නස් එකට හැදෙන. ඒ නිසා ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ ප්‍රොඩක්ට් එකේ හෝ සර්විස් එකේ ක්වොලිටි එක අනිවාර්යෙන්ම ඔයා මේන්ටේන් කරන්න ඕනේ. අනෙක් කාරණාව තමයි
හොඳ කස්ටමර් සර්විස් එකක් දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා මේ බිස්නස් එකේදී බිස්නස් එකටත් කස්ටමර්ටත් අවංක වෙන්න ඕනේ. අවසාන පොයින්ට් එක තමයි මාකටිං. ඔයා ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔයාගේ බිස්නස් එක අනිවාර්යෙන්ම මාකට් කරන්න ඕනේ. සෝෂල් මීඩියා යූස් කරන්න පුළුවන්. Facebook, TikTok, Instagram, WhatsApp channel මේ ඕන විදිහකින් ඔයාට පුළුවන් මාකටිං කරන්න. මෙන්න මෙතෙන්දී මම චූටි වැදගත් දෙයක් කියන්නම්. ඔයා හොඳට ඔළුවේ තියාගන්න ඔයා මාකට් කරන්න ඔයාගේ ප්‍රොඩක්ට් එක විතරක් නෙමෙයි ඒ ප්‍රොඩක්ට් එක පිටිපස්සේ තියෙන ස්ටෝරි එක. එහෙමයි. මූලික වශයෙන් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ ඔන්න ඔය දේවල් ටික තමයි. මෙහෙමයි මම කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න ඕනි කිය ඉන්නවට වැඩිය මෙන්න මේ මම කියලා දීපු සරල කරුණු පොඩ්ඩක් ඔළුවට අරගෙන චුට්ටක් ඒ හරහා ඒ ඔස්සේ හිතලා බලලා ඔයාලගේ අයිඩියා එක ක්‍රියාත්මක කරන්න. ඉතින් මමත් දැනට බිස්නස් එකක් ස්ටාර්ට් කරලා යම් තාක් දුරකට සක්සස්ෆුල් කරගෙන එනවා. ඒ අනුව මගේ නොලෙජ් එක සහ මගේ අත්දැකීම් එක තමයි මම මෙන්න මේ ටිප්ස් ටික පොඩක් සොමරයිස් කරලා ඔයගලන්ට කිව්වේ. ඉතින් මම කියන්නේ ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් ඒකට පර්ෆෙක්ට් ටයිම් එකක් එනකල් කියලා හිත ටයිම් එක බල එහෙම ඉන්න එපා. මොකද එහෙම ටයිම් එකක් ඇත්තටම එන වෙලාවක් නැහැ. මොකද මෙතන අපි අනිවාර්යෙන්ම හදාගත යුත්තේ අපේ මනස. අපේ මයින්ඩ් එක තමයි මෙතන වෙනස් කරගන්න ඕනේ. එහෙම නැතුව හොඳ කාලයක් එනකල් කියලා බල හිටියොත් එහෙම ඒ කාලේ සමහර විට කවදාවත්ම එන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාට ආපස්සට හැරිලා බලද්දී ඔයා කරපු දෙයක් නැති වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරනවා. ඔයාලගේ අදහස් මොනවද කියලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න. thank you මේ වෙනකල් මාත් එක්ක එකතු වෙලා හිටියට.